මම කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රියමාලි ජයසේකර. අද මම කතා කරන්න යන්නේ දියවැඩියාව. ලෝකයේ බහුලම තියෙන රෝගයක් වෙන දියවැඩියාව සහ සංකුලතා ගැන. දියවැඩියාව ඕනෑම වයසක කෙනෙකුට හැදෙන්න පුළුවන්. මම මේ වෙලාවේ කියන්නේ අපි type 2 දියවැඩියාව කියන වැඩිහිටි පුද්ගලයන්ට හැදෙන දියවැඩියාව ගැන සහ සංකුලතා. එතකොට අපේ රුධිරයේ निराहार අපි කියන निराहार රුධිර සීනි ප්‍රමාණය, කියන්නේ fasting blood sugar කියන එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ 100ට. මිලිග්‍රෑම් 100ක ගමක් ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. එතකොට ඒක හරියටම අපිට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා බලන්න අපිට තව පරීක්ෂණයක් තියෙනවා HbA1c කියලා පරීක්ෂා කරලා බලන්න. එතකොට ඒ අගයත් අපිට බලලා තීරණය කරන්න පුළුවන් ඒක 6.5ට වැඩි නම් දියවැඩියාව තියෙනවද නැද්ද කියන එක. නමුත් ඒක අවම අගයක තියෙනවා නම් ඊටාම හොඳයි. එතකොට මේ දියවැඩියාවට අපිට දියවැඩියාව හැදුනහම සාමාන්‍ය අගයක තියෙනවා නම් අපි මුලින්ම කරන්නේ පුද්ගලයාගේ රෝගියාගේ යහපත් ජීවන රටාවක් තියාගන්න කියලා කියනවා. ඒ කියන්නේ කෑම ගැන, ව්‍යායාම ගැන සැලකිලිමත් වෙලා අපි පරීක්ෂා කරලා බලලා සීනි අඩු වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ. අනිකුත් අයට ඖෂධ නියම කරනවා. එතකොට මේ ඖෂධ නිසියාකාරව අරගෙන දිගටම පාලනය වුණොත් ඕගොල්ලෝ දියවැඩියා රෝගයේ නිරෝගී පුද්ගලයා අතර වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ සීනි මට්ටම 100ට වඩා වැඩි වුණාම ඒක දීර්ඝකාලීන තියෙනකොට සංකුලතා ඇති වෙනවා. විශේෂයෙන්ම ඇස්වල, අපේ ස්නායුවල සහ වකුගඩුවල කකුල් හිරි වැටෙන්න පටන් ගන්නවා. ඇස් පෙනීම නැති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම වකුගඩුව අකර්ණීයට භාවිත වෙන්න පටන් ගන්නවා. ඊටත් අමතරව ආඝාතය වගේ දෙයක් වෙන්න පුළුවන්. හෘදයාබාධ හැදෙන්න පුළුවන්. අපේ මේ අපි කියන පර්යාන්ත රුධිර නාල කකුල් වලට වගේ සපෙන රුධිර නාල බ්ලොක් වෙලා ඇවිදිනකොට කැක්කුමක් එන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් සංකුලතා ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සංකුලතාවයන් අපි මගහැරගන්නේ කොහොමද? සංකුලතා මගහැර ගන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අපේ රුධිරයේ සීනි මට්ටම 100ක තියාගන්න එක. ඒ කියන්නේ निराहार රුධිර මට්ටම. ඒ වගේම HbA1c පරීක්ෂාවත් නිසි අගයක තියා ගැනීම. ඊට අමතරව ඔබට තවත් අවදානම් සාධක තියෙනවා නම්, ඒ කියන්නේ ඔබ ස්ථූල පුද්ගලයෙක් නම්, අධිරුධිර පීඩනය තියෙනවා නම්, කොලෙස්ටරෝල් තියෙනවා නම්, ඒවට ඖෂධ අරගෙන යහපත් ජීවන රටාවට අනුගත වෙලා තමන්ගේ සීනි මට්ටම හරි මට්ටමක තියාගත්තාම ඔබයි නිරෝගී පුද්ගලයෙකුගේ අතර කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපිට මේ සංකුලතා මගහර ගන්න පුළුවන්.